ඉතින් අදත් මම ඔයාලව පිළිගන්නවා මගේ කටට රසට YouTube channel එකට. අද අපි රසම් රස බටු කරි එකක් තමයි හදන්න යන්නේ. මම ඒකට අරන් තියනවා බටු 500ක් විතර. පොල් කිරි ටිකක්, රම්පේ කරපිංච, ලුණු, සුදු ලුණු, අමු මිරිස්, කුරුඳු පොතු පොඩි කෑල්ලක් අරන් තියනවා. ඇඹුලට සියඹලා තව තක්කාලි පොඩකුත් අරන් තියනවා මම. ඉතින් අපි අද බටු කරි එක හදන්නේ බටු බෙදලා. ඒකට මම පොල් තෙල් ටිකකුත් අරගෙන තියනවා බටු ටික බෙද ගන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි හොඳින් හොදගත්ත බටු ටික කපා ගමු. ඉතින් මේ විදිහට අඟල් එකමාර වගේ කපාගත්ත කෑලි ටික මං ටිකක් ලොකුවට තමයි කපාගන්නේ. මොකද අර බටු මෝජුවට බටු බැදුමට වගේ පුංචියට කපන්න නැතුව පොඩ්ඩක් මේ ගානට ලොකුවට කපලා තමයි අපි බෙදලා ගන්නෙ. මම මේ විදිහට වතුර එකතු කරන්නේ නැතුව නිකම්ම කපලා බෙදලා ගන්නවා මේ. මේ විදිහට කපාගත්ත බටු ටිකට අපි කහට පිපෙන නිසා කහ කුඩු චුට්ටක් මෙහෙම ඉහලා කලවම් කරගමු. වතුර දාන්න නැතුව. මේ විදිහට. ඒකට කහට පිපෙන්නේ නැත්තම් දුඹුරු පාට වෙනවනේ. රක්කච්ච බටු එකක් තියෙනවා. ඒක අපි අයින් කළා. ඒක කැපුණාට පස්සේ අපි ඊළඟට පිහිය හොදලා ගමු. මොකද අර පණුව ඉන්න තැන් මේ කැපෙනවනේ පිහියෙන්. ඒක නිසා මම දැන් තෙල් ටිකක් ලිපේ තියලා රත් වෙන්න යනවා. ඒකලා බටු ටික ඒකේ බෙද ගන්න ඕන. මේ බටු ගොඩාක් බදින්නේ නැහැ. සාමාන්‍ය විදිහට දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. අපි කරපිංචකොලයක් දාලා බලමු. රත් වෙලා තියෙන්නේ. දැන් අපි කහ අත ගාගත්ත බටු ටික ටික දාලා බෙද ගමු මේකට. මේ බටු බදිනකොට ගොඩක් කර වෙන්න බදින්නේ නැහැ. ටිකක් බෙදලා තමයි ගන්න. අපි බලමුකෝ බදිනකොට. මොකද මේක කිරි දාලා මාළුව වෙන නිසා ගොඩක් බැදෙන්න ඕනේ නැහැ. බටු ටික බැදෙනකන් අපි ලුණු පහේ ටික සුද්ධ කරලා කපා ගමු. ඒ ගමන් බටු එකත් පොඩ්ඩක් බලමු කර වෙයිද දැන්. තව පොඩ්ඩක් බැදෙන්න ඕනි මේක.
බටු එක චුට්ටක් බලමු ආයෙත්. තව පොඩ්ඩක් බෙදෙන්න ආරිමු. මේ වටේ හරිය පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් බෙදෙන්න ආරිමු. සියඹලත් දාන නිසා තක්කාලි භාගයක් ගත්තාම ඇති. සියඹලත් පොඩ්ඩක් දාමු අපි ඇඹුල් රස හොඳට එන්න. දැන් නම් අපේ බටු ටික බැදිලා ඇති. මේ ගානට තිබ්බහම ඇති. දැන් අපි මේක ලිපෙන් අයින් කරගමු. බටු ටික බැදගෙන ඉවරයි. දැන් අපි මේක මාළුව හදාගමු. බටු ටික තෙලේ බැදලා තියෙන නිසා මම මේකට ආයි තෙල් දාන්නේ නැහැ. කිරි ටිකෙන්ම උයලා ගන්න. ගොඩාක් කිරි දාගන්නත් එපා. බටු තැඹිලානේ තියෙන්නේ, දිය වෙන්න බලයි. මේ වගේ බටු ටික බලලා කිරි කෝප්පයක් විතර දාගන්න. මේක උකුම කිරිත් නෙවෙයි, සාමාන්‍ය අපි මාළුවට උයන්න ගන්න කිරි. ඒකට මම එකතු කරගන්නවා සියඹල චුට්ට, කුරුඳු පොතු කෑල්ල, කපාගත්ත අමු මිරිස්, ලුණු, මේ පහේ ටික ඔක්කොම ටික මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්නවා. මම සුදු ලුණු ටිකයි ඊළඟට මම මේකට එකතු කරගන්නවා බටු වලට අපි ලුණු දැම්මෙත් නැති නිසා ලුණු තේ හැඳක්, මිරිස් කුඩු තේ හැඳි එකහමාරක්, බෙදපු 3-5ක් තේ හැඳි එකහමාරක්, කහ කුඩු ටිකක්, හාල් 10ක් විතර. තව මම මේකට එකතු කරගන්නවා පොඩි පැණි රසක් එන්න ඕන නිසා සීනි තේ හැඳි භාගයක් විතර එකතු කළා. දැන් අපි මේක හොඳින් හැස්සව ගන්න ඕන.
බටු දාලා පැස්සවන්නේ නැහැ මම මේකට. මොකද ඊළඟට බටු ටික දිය වෙන්න බලයි. විභාගෙට බෙදලානේ ගත්තේ. මේ ටික හොඳට පැහෙනකොට බලමුකෝ අපි බටු ටික දාගන්න හැටි. රත් වේගන එනකොට හොඳ සුවඳක් එනවා. බැදපු පහේ දාන්න. එහෙම නැත්නම් අමුතුන පහ තියෙනවා නම් පොඩ්ඩක් හැලියේ රත් වෙන්න ඇරලා ගන්න, කළු පාට වෙන්න. දැන් අපේ හොඳට පැහිගෙන එන්නේ. මේ වෙලාවේ අපි බෙදපු බටු ටික මේකට එකතු කරගෙන හොඳින් උයා ගමු. දැන් මද ගින්දරේ චුට්ටක් වෙලා උයා ගන්න ඕන මේක හොදි ගතිය අඩු වෙනකම්. මම නම් අද දවල් කෑමට බටු මාළුවත් එක්ක රස චිකන් කරි එකක් හදලා පරිප්පු ටිකකුත් හදා ගන්න තමයි යන්නේ ගමම්ම. ඉස්ම ටික අඩු වෙනකම් මේ වගේ මද ඉන්දරේ තියෙන්න අරින්න. මේක වැඩි හැඳි ගන්න එපා. බටු ටික බැදලා තියෙන නිසා ඉක්මනින් දිය වෙන්න බලයි. බාගෙටනේ බැදගත්තෙත් අපි. ඔන්න අපේ බටු මාළුව දැන් ඉදිලා ඉවරයි. මේ ඉස්ම ටික හිඳිලා තියෙන දැන් මැටි හැලිය නිසා මේ ටික මැටි හැලියට හිඳිලා යනවා. ඒක නිසා අපි දැන් බටු මාළුව ලිපෙන් අයින් කරගමු. මේ තියෙන්නේ අපි අද හදාගත්ත රස බැදපු බටු මාළුව. ඉතින් ඕගොල්ලෝ මේ වගේ කරි එකක් හදලා රස බලන්න. අද මම රහට උයාගත්ත බටු මාළුව තවත් රහට කන්න ඕන හින්දා මං හිතුවා කෙහෙල් කොලේ වත් ටික බෙදාගෙන කෑමට ගන්න ඕන කියලා. මං අද බතට කරපිංචා සුදු ලුණු එහෙමත් පොඩ්ඩක් දාලා කීරිසම්බ බත් තමයි උයලා තියෙන්නේ. කෙහෙල් කොලේට බෙදාගත්ත බත් එකට මම ඊළඟට අපි හදාගත්ත බෙදපු බටු කරිය බෙදා ගන්නවා. මේ විදිහට තමයි අද අපි දවල් කෑම ලෑස්ති කරගත්තේ. ඊළඟට ඉස්ම තියෙන හදාගත්ත චිකන් කරිය ආයි තියෙනවා කිරට හදාගත්ත පරිප්පු කරිය. ඒකට මම හදාගත්ත තව රස වෙන්න පොල් සම්බෝල ටිකක්. තව පපඩමයක් බෙදලා මිරිස් කරලකුත් එක්ක